श्री राम जय राम जय राम श्री राम जय राम जय राम। අයිබෝවන් අද අපි තිරිකුණාමලේ ඕර්සිල් ප්‍රදේශයේ පිහිටා තිබෙන ශ්‍රී හනුමන්ත කෝවිලට තමයි ඇවිත් ඉන්නේ. විශේෂයෙන් කියන්න ඕන මෙම කෝවිල ඕර්සිල් ප්‍රදේශයේ මට්ටික්කලි කලපු අසල තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් අද මේ කෝවිලේ විශේෂ පූජාවක් පවත්වනවා. ඒ පූජාව සහ ලස්සන වීඩියෝස් අපේ YouTube channel එක වන Voice of God channel එකේ ලබා දෙන්න තමයි අද අපි මේ ශ්‍රී හනුමන්ත කෝවිලට ඇවිත් ඉන්නේ. ශ්‍රී රාම ජයම්. අද අපි ඇවිල්ලා තියෙන්නේ තිරිකුණාමලේ ශ්‍රී හනුමන්ත කෝවිලට තමයි ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ තිරිකුණාමලේ නගරේ තමයි මේ හනුමන්ත කෝවිල තියෙන්නේ. මේ කෝවිලේ හනුමන්ත දෙවියන්ගේ ආශිර්වාද ලබා ගන්න මේ ප්‍රදේශයේ ඉන්න හින්දු බැතිමතුන් විශාල පිරිසක් මේ කෝවිලට එනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් හනුමන්ත දෙවියා කියන්නේ තාමත් ජීවත් වෙන දෙයක් තමයි. සිරංජීවි කියලා තමයි දෙමළ භාෂාවේ කියන්නේ. ඕම් ආංජනේය හිත්මගී වායි පුත්‍රායි ධීමහි දන්නෝ හනුමත් ප්‍රසෝදයා ශ්‍රී රාමජයම්. හනුමන්ත දෙවියෝ අපිට හනුමන්ත දෙවියෝ අදාන්න බැතිමතුන්ට හරදරයක් දුකක් වේදනාවක් ඇති වෙනකොට හනුමන්ත දෙවියව මතක් කරලා ශ්‍රී රාමජයම් කියලා එයාගේ නාමය උච්චාරණය කරනකොට එයාගේ ආශිර්වාදය ලබාගෙන හනුමන්ත දෙවියෝ ඒින්ද තමයි විශාල බැතිමතුන් ඉන්දියාවේ ලංකාවේ හින්දු බැතිමතුන් විශාල පිරිසක් අදානවා. අපිට කරදරයක් දුකක් අපිට ඇති වෙන අවස්ථාවේ හනුමන්ත දෙවියන්ගේ නාමය කියලා ශ්‍රී රාමජයම් කියනකොට එයා අපිට ඇවිල්ලා අයාගේ ආශිර්වාදය පිහිටය අපිට ලබා දෙන දේ තමයි හනුමන්ත දෙවියා. අද අපි තිරිකුණාමල ප්‍රදේශයට ආපු අවස්ථාවකදී හනුමන්ත කෝවිලට ඇවිල්ලා මේ කෝවිලේ විශේෂ පූජාවක් පැවැත්වුණා. ඒ වගේම කෝවිලේ තියෙන අවට ලස්සන දර්ශනය අපේ YouTube නාලිකාවන Voice of God channel එකේ ලබා දෙන්න තමයි උදෑසනම තිරිකුණාමලේ හනුමන්ත කෝවිලට අපි ඇවිත් තියෙන්නේ. श्री राम
අපි දැන් මේ තිරිකුණාමලයේ ඕසී ප්‍රදේශයේ පිහිටා තිබෙන මට්ටික්කලි කලපු අසල තමයි රැඳී සිටින්නේ. විශේෂයෙන් කියන්න ඕන මෙම හනුමන්ත කෝවිලට ඇවිත් වන්දනාමාන කරන බැතිමතුන්ට ආශිර්වාද ලබා දෙන හනුමන්ත කෝවිලේ පරිසර භූමිය තුර තමයි දැන් අපි රැඳී සිටින්නේ. Jai Ram Shri Ram Jai Ram අපේ YouTube channel වන Voice of God channel එක බලලා අපේ channel එක subscribe